ඔන්න අද නම් චැලෙන්ජ් එකක් දෙන්න හදන්නේ. පොඩි ගාණක් හදන්න හදන්නේ. මාත් එක්කම හදලා බලමුද? හැබැයි මේ ගාණ නම් සාර්ථකත්වයේ ගාණ. සාර්ථකත්වයේ ගාණ කලින් හදලා බලලා එකතු කරලා අඩු කරලා බෙදලා බලලා තියෙනවද? රයිට්. අපි එහෙනම් වැඩේ කරමු. මේ කතා කරන්න හදන්නේ ඔයාගේ සාර්ථකත්වයේ ගාණ. රයිට්. වචනයක් තියෙනවා. ඒ තමයි ඇටිටියුඩ්. ඔයාගේ මයින්ඩ්සෙට් එක, මානසික මට්ටම. යම් දෙයක් සක්සස්ව ඔයාට කරන්න ඒ දේ වෙන්නේ කොච්චර ඔයාගේ මයින්ඩ්සෙට් එක, ඇටිටියුඩ් එක තියෙන්න ඕනි කියන කාරණාව තමයි අපි දැන් මේ කතා කරන්න හදන්නේ, ගණන් හදලා බලන්න හදන්නේ. එහෙමනම් කොලයක් පැනක් කරන්න හැස්ති වෙමු. right okay. එහෙනම් ඇටිටියුඩ් කියන වචනය ඉංග්‍රීසි අකුරෙන් අකුර පල්ලෙහාට ලියාගෙන යමු. right ලියලා මොකද්ද කරන්න තියෙන්නේ? ඒ අකුර ඉංග්‍රීසි හෝඩියේ කී වෙනියටද තියෙන්නේ කියලා ඉස්සරහින් ලියාගෙන යමු. උදාහරණයක් ගත්තොත් ඒ අකුර තියෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ පළවෙනියට. ඇටිටියුඩ් කියන වචනේ පළවෙනි අකුර ඒනේ. right දෙවෙනියට කියන T අකුර. බලන්න T එක ඉස්සරහින් ලියන්න ඉංග්‍රීසි හෝඩියේ T අකුර තියෙන්නේ කී වෙනියටද කියලා. ඒ විදිහට පල්ලෙහාට ලියාගෙන ගිහිල්ලා ඔයාට කරන්න තියෙන්නේ මේ ඉලක්කම් ටික එකතු කරන එක. ඔයාට එනවා නේද ගාණක්? මෙන්න මේ ගාණ තමයි ඔයාට යමක් සක්සස් කරගන්න ඔයාගේ ඇටිටියුඩ් එක ඒ ප්‍රමාණය තරම් පර්සන්ටේජ් එකක් තියෙන්න ඕනේ ඒ දේ වෙනුවෙන්. එහෙමනම් හරි ලස්සන වචනයක්. හරිම තේරුමක් තියෙන වචනයක්. ජීවිතේ සක්සස් වෙන්න ඔයාට ඔයාගේ ඇටිටියුඩ් එක කොච්චරක් තියෙන්න ඕනද කියලා හැමදෙස්සම මතක තියාගන්න. ඔය ගහන හදලා බලන්න සරින් සරේට මේක එකතු කරනකොට උත්තරේ වෙනසක් වෙන්නේ නෑ නේද? එනවා නේද උත්තරය? ඒ උත්තරේ තමයි ඔයාගේ සාර්ථකත්වයට අවශ්‍ය වෙන්නේ ඔයාගේ මයින්ඩ්සෙට් එක. එහෙමනම් ආපු උත්තරේ කමෙන්ට් එකක් දාගෙන යන්න. right? check the